හායි යාළුවනේ ඔන්න අද දෙයියට පිස්සු හැෙන්න යන්නේ. චිකන් වලට කැරටෝයි කංකුණුයි දාන්න හදන්නේ. මේ වෙන කොළ වර්ගයකුත් තියෙනවා. මොනවද මේ කොළ වර්ගය? කොහොම හරි ඕකත් අරගෙන ආවා දැන් ඉතින් ඕකත් දාන්න ඕනේ. මොකද මේ කොළ වර්ගය කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න යන්න. දැන් මේ කොහොම ලෑස්ති කරගෙන ලිබ ළඟට මම අරන් ඇවිල්ලා තියෙන්නේ. අඩුමුකම පිළිවෙලට ලෑස්ති කරගන්න එක නම් ඉතින් මම හරි පිළිවෙලට කරනවා. උයන එක මොකක් වුණත් මම කරන්නේ ඒ වැඩේ සාර්ථකව කරනවා. ඉතින් මම සුදුරුණු ලුණු තක්කාලි මිරිස් ඔක්කොම ටික අඩුමුකම කරපිංචත් එක දාගත්තා තෙලට. ඒ තෙලට දාගෙන හැම පිටින්ම ගෙනාපු චිකන් ටික දාගත්තා. හැම පිටින්ම කනවද? ඔයාලා කනවද? ඩුබයි ආවට පස්සේ නම් හැම පිටිනුත් කන්න උනා. දැන් ඉතින් මෙහෙම එදෙන චිකන් කරිය බලන්නකො ලස්සන. ඉතින් මෙහෙම එදෙන චිකන් කරියට මට හිතුණා ඉස්සෙල්ලාම තැම්බෙන්නත් එක මම කපාගත්ත කැරට් අල ටික දැම්මම හොඳයි කියලා. ඔන්න ඔය විදිහට කැරට් අල ටික අරගෙන මම ඇතිලියට දාගත්තා. දැන් චිකන් එකත් එක්ක කැරට් අල ටික තැම්බෙන්නේ නැත. වතුර චුට්ටකුත් දාගත්තා. මෙන්න මේ විදිහට තමයි දෙයියට පිස්සු වෙනවා කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න කරපිංචා මොනවද මේ දාගත්තේ යකෝ මට දාපු ඒවත් මතක නැහැ. හරි කමන්නේ නැහැ. දැන් එහෙම ඒව දාගත්තා. කරාමු නැති මං හිතන්නේ ඔය දැන් මේ මතක නැහැ. හරි ඊට පස්සේ ඒ දාගත්ත ටිකත් එක්ක ඔන්න මේ විදියට හොඳට කෑලි අත ගාගෙන යනවා. කෑලි අත ගන්න එක හොඳයිද? පොඩ්ඩක් කියන්න බලන්න. ඊට පස්සේ වහලා තැම්බෙන තිබ්බ චිකන් එක තියෙනවා හොඳට දඟලනවා. චිකන් ටික ඇතුලේ පීනනවා චක ගාලා. කමන්නේ නේද? ඔන්න කැරට් එක තැම්බිලා දැන් මට ඉතින් හිතෙනවා මේක උඩට දැන් කංකුන් ටික දාගත්තා නම් හොඳයි කියලා. මොකද කංකුණුත් පොඩ්ඩක් එහාට මෙහාට දැඟලිලා එනකොට හරියයි. ඔන්න ඉතින් කංකු භාජනේ හලා ගත්තා. චිකන් එක උඩට කොලම වුණා. හරි. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? කංකුන් ටික ඔක්කොම ඇතුළට බැස්සා උරුස් ගුලුස් ගාලක් බහලා දැන් ඇතුලේ ඔහම හැම තැනටම විහිදිලා ගිහිලා තියෙන. බලන්නකෝ ඉතින් මේකේ ලස්සන නේද? දුන් දාගෙන මේ හැදෙන චිකන් මාළුවට කංකුන් චිකන් කැරට් මාළුව කියලා තමයි මට දැන් කියන්න වෙලා තියෙන්නේ. ඔන්න මේ කොළ ටික දැන් මම මොනවද මේ තනකොළද? අනේ මන්දා කොහොම හරි තිබුණා. මේක තාපම සුවඳයි කියපු හින්දා මම ඉතින් අරගෙන ආවා. බලමුකෝ ඉතින් ඒකත් දාලා කාලයි වෙලා නේද යාළුවනේ. හරි ඉතින් ඕවරන දෙයියට තවත් පිස්සු වැහිගෙන එන්න කලින් මේ මාළුව බෑවන්න හොඳයි කියලා හිතුණා. මේක තමයි මම හිතන්නේ ෆයිනල් අවසාන ලුක් එක. ෆයිනල් අවසාන ලුක් එක බලන්න කැමති කට්ටිය මේ තියෙන්නේ අන්තිමට මම උයාගත්ත චිකන් කරිය. මේක උඹලා කෑවත් එක නැත්තත් එකයි මම නම් කනවා. ඔහොමයි ඉතින් අද ඩුබයි කිචන් එකේ මම උයාගත්තේ චිකන් කරිය. බලමු ඔයාලට සතුටුයිද? මොකද වෙලා තියෙන්නේ? මට පිස්සු වැහිලා වගේ තේරෙනවද? බලන්න යාර දාගෙන යන් කමෙන්ට් එකක්. ඔන්න මගේ බත් එක. යා